හත ශ්‍රේණිය 21 හතර අභ්‍යාසය. තල කැරලි සෑදීමේදී තල හා හකුරු මිශ්‍ර කරන අනුපාතය 5/4යි. තල කැරලි සෑදීම සඳහා තල ග්‍රෑම් 500ක්. යොදා ගන්නා විට යොදාගත යුතු හකුරු ප්‍රමාණය. තල කොටස් ගණන 5යි. තල ප්‍රමාණය ග්‍රෑම් 500යි. ඒ කියන්නේ කොටස් 5ක් කියන්නේ ග්‍රෑම් 500යි. එහෙමනම් එක කොටසක් කියන්නේ ග්‍රෑම් 100යි. අපෙන් අහන්නේ හකුරු ප්‍රමාණය. හකුරු කියන්නේ කොටස් 4ක්. එහෙමනම් හකුරු ප්‍රමාණය ග්‍රෑම් 400යි. ඊළඟ ගැටලුව කාන්තා හා පිරිමි සේවක සංඛ්‍යා අතර අනුපාතය 3:2යි. කාන්තාව 18යි. කාන්තා සේවකයන්ට අදාළ කොටස් ගණන 3යි. එහෙමනම් සේවකයන් ගණන කාන්තා 18යි. එහෙනම් කොටස් 3ක් කියන්නේ 18යි. එතනින් අපිට එනවා එක කොටසක් කියන්නේ 6 දෙනයි. අපෙන් අහන්නේ පිරිමි. පිරිමි කොටස් 2යි. අනුපාතයට අනුව එහෙනම් 12 දෙනයි. සේවකයන් ගණන 12යි. කිරිතේ සෑදීමේදී කිරි සහ තේ කහට මිශ්‍ර කරන අනුපාතය 2:5යි. කිරි ප්‍රමාණය 100යි මිලිලීටර්. කිරි කොටස් විදිහට කොටස් 2යි. කහට කොටස් 5යි. එතකොට කිරි ප්‍රමාණය මිලිලීටර් 100යි. එහෙනම් කොටස් දෙකක් කියන්නේ මිලිලීටර් 100 නම් එක කොටසක් කියන්නේ මිලිලීටර් 50යි. අපිට ඕනේ කොටස් 5ක්. ඒ කියන්නේ කහට ප්‍රමාණය 250යි මිලිලීටර්. පෙරේරා මහතා තම වැටුපෙන් ඉතිරි කරන මුදල 3යි වියදම් කරන මුදල 7යි. 3:7 අනුපාතය. ඉතිරි කරන මුදල රුපියල් 6000යි. කොටස් විදිහට ගත්තොත් ඉතිරි කරන මුදලේ කොටස් ගණන 3යි. ඒ මුදල රුපියල් 6000යි. එහෙනම් කොටස් 3ක් කියන්නේ රුපියල් 6000යි. එහෙම වුණාම එක කොටසක් කියන්නේ රුපියල් 2000යි. වියදම් කරන්නේ කොටස් 7ක්. එහෙමනම් රුපියල් 2000 ඒවා 7ක්. ඒ කියන්නේ රුපියල් 14000යි. ස්කන්ධය අනුව තුත්තනාගම් සහ තඹ 2:5 අනුපාතයට මිශ්‍ර කර සාදා ගන්නා ලෝහ මිශ්‍රණයක පළවෙනි කොටස තුත්තනාගම් වල ස්කන්ධය 6 kg නම් ඒ කියන්නේ 2 කියන්නේ 6 නම් තඹවල ස්කන්ධය තුත්තනාගම් කොටස් ගණන 2යි කේ ස්කන්ධය 6 kg එහෙනම් කොටස් දෙකක් කියන්නේ 6 kg එතනින් අපිට එනවා එක කොටසක් කියන්නේ 3 kg තඹ ස්කන්ධය තඹ කියන්නේ කොටස් 5ක් එහෙනම් ඒ වගේ 5 ගුණයක් 15යි kg ඒ ගානේ දෙවෙනි කොටසේ අහනවා තඹවල ස්කන්ධය 10යි kg නම් තුත්තනාගම් වල ස්කන්ධය ඔබ දන්නවා තඹ කොටස් ගණන 5යි අනුපාතයට අනුව තඹවල ස්කන්ධය 10යි kg එහෙනම් කොටස් 5යි කියන්නේ 10යි kg එහෙමනම් එක කොටසක් කියන්නේ 2යි kg අපිට අවශ්‍ය කරන්නේ කොටස් දෙකක් කීයද කියලා එහෙනම් 2යි kg මෙන් දෙගුණයක් 4යි kg. එම ගානේ තුන්වෙනි කොටස. ලෝහ මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 28ක ඇති තඹ ප්‍රමාණය. මුළු කොටස් ගණන 7යි. එහෙනම් කොටස් 7ක් කියන්නේ 28යි කිලෝග්‍රෑම්. එහෙනම් එක කොටසක් කියන්නේ 4යි කිලෝග්‍රෑම්. 28 7ෙන් බෙදලා ලෝහ මිශ්‍රණයේ 28යි කිලෝග්‍රෑම් මුළු මිශ්‍රණය කියන්නේ කොටස් 7ක්. එන එක කොටසක් 4යි kg. තඹ ප්‍රමාණය. තඹ කියන්නේ කොටස් 5යි. එහෙනම් 4යි kg මෙන් 5 ගුණයයි 20යි kg. තුත්තනාගම් වල ස්කන්ධය 2යි kg නම් මුළු මිශ්‍රණයේ ස්කන්ධය
තුත්තනාගම් කොටස් ගණන 2යි. එක ස්කන්ධය 2යි kg. එහෙනම් කොටස් දෙකක ස්කන්ධය 2යි kg. එහෙනම් එක කොටසක ස්කන්ධය 1යි kg. මිශ්‍රණයේ මුළු ස්කන්ධය. මිශ්‍රණයේ මුළු කොටස් ගණන 7යි. එහෙමනම් එක් කොටසක් 1යි kg, කොටස් 7ක් ඒ වගේ 7 ගුණයක්. ඒ කියන්නේ 7යි kg. නැවත හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.